ආයිබෝවන් කොහොමද ඔයාලට? අද අපි යමු කොරියාවට දීවර වීසා එන අයට කරන්න තියෙන ලේසිම ජොබ් එකක් බලන්න. මේ තියෙන්නේ මාළු ෆාම් එකක්. දීවර වීසා එන අයට මුහුදු යන ජොබ් වගේම මේ වගේ මාළු ෆාම් වලත් වැඩ කරන්න හම්බ වෙනවා. මේවායේ මාළුන්ට කෑම දාන්න, බෙහෙත් විදින්න, ටැංකි සුද්ධ කරන්න වගේ වැඩ තමයි කරන්න තියෙන්නේ. මීට අමතරව අපේ රටට ලැබෙන දීවර ජොබ් අතර මුහුදු යෑම, ඔයිස්ටර්, ඇබලෝන්, මසල්ස් වගේ බෙල්ල වගා කරන ෆාම් වල, මුහුදු පැලෑටි වගා කරන ෆාම් වල අපනයනි සඳහා මාළු සැකසුම් ෆැක්ටරි වල රැකියා විශේෂ තැනක් ගන්නවා. කොරියාවට දීවර වීසා එන අයට බොහෝ විට රැකියා ලැබෙන්නේ නැගෙනහිර හා දකුණු වෙරළ තීරයේ. ඒ අතර දීවර රැකියා බහුල ප්‍රදේශ ලෙස බුසාන්, ටොන්ග්යොන්, යෝසු, මොක්පෝ, වන්දෝ, ජේජුදෝ ප්‍රධාන තැනක් ගන්නවා. අපි බලමු මේ එක් ප්‍රදේශය තුල බහුල වශයෙන් නිෂ්පාදනය කරන්නේ මොනවද කියලා. මේ අතරින් බුසාන් ප්‍රධාන තැනක් ගන්නවා. කොරියාවේ විශාලම දීවර වරාය පිහිටා තිබෙන්නේ බුසාන් වල. මෙහි මාළු සැකසුම් කර්මාන්තශාලා සහ දීවර නැව් බහුලව තිබෙනවා. ටොන්ග්යොන් දීවර හා ජලජ වගා සඳහා ප්‍රසිද්ධයි. ඔයිස්ටර්, මසල්ස් වැනි බෙල්ල වගාව ආශ්‍රිත රැකියා, දීවර බෝට්ටු රැකියා බහුලව තිබෙනවා. යෝසු වලත් විශාල දීවර වරායක් තිබෙනවා. දීවර නැව් සහ මාළු සැකසුම් ආයතන රැසක් තිබෙනවා. මෙහිද ඔයිස්ටර් වර්ගයේ බෙල්ල වගාව සිදු වෙනවා. ඊට අමතරව හාල් මැස්සෝ ඇල්ලීම, වර්ග කිරීම, වියලීම, ඇසුරුම් කිරීම වැනි රැකියා බහුලව තිබෙනවා. විදේශීය සේවකයන් බහුලව බඳවා ගන්නා ප්‍රදේශයක් ලෙස ප්‍රසිද්ධයි. මොක්පොවලත් විශාල දීවර වරායක් තිබෙනවා. මුහුදු ආහාර කර්මාන්තයට ප්‍රසිද්ධයි. දීවර යාත්‍රාවල හා මාළු සැකසුම් රැකියා තිබෙනවා. කිම් ලෙස හඳුන්වන මුහුදු පැලෑටි වගාවට හා ඇබලෝන් බෙල්ල වගාවට වන්දුව ප්‍රදේශය ප්‍රසිද්ධයි. වසර පුරාම රැකියා අවස්ථා තිබෙන ප්‍රදේශයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. ජේජුදෝ කියන්නේ දීවර හා ජලජ වගා කර්මාන්තයේ විශාල වශයෙන් පවතින ප්‍රදේශයක්. ඔයාලා මේ දකින මාළු ෆාම් තිබෙන්නේ ජේජුදෝ වල. මේක මුහුදු යනවට වඩා ලේසි ජොබ් එකක්. හැමෝටම හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඉතින් දීවර ඇවිත් මේ වගේ ජොබ් එකක් හම්බ වුණොත් වාසනාවක්. පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්නයි තියෙන්නේ. කොරියාවට දීවර ආපු ඔයත් මේ වගේ තැනකද වැඩ කරන්නේ? එහෙනම් පාලින් කමෙන්ට් එකක් දාගෙන යමු. කොරියාවට ආපු එකේ කොහොම හරි ගේමක් ගහගෙන යමු. ජය වේවා එහෙනම් ඈ. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබම සුබ දවසක්.